හෙලෝ වෙල්කම් බැක් to my YouTube channel Dinu's World with Sagi. ඔන්න ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්න හදන්නේ ලස්සන කානිවල් එකකට. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි යමුකෝ ඒ පැත්තට. වව් හරිම ලස්සනයි නේද? ඉතින් මම නම් මේ කානිවල් එකට ආවේ roller coaster එකේ යන්න පතාගෙනමයි. ඉතින් ඉස්සෙල්ලාම බලන්න ආවෙත් ඒකම තමයි මම. අපි තාත්තත් එක්ක චූටි කාලේ ඉඳලම කානිවල්ස් වලට යනවා. ඒත් මට මතක හැටිනම් මේ කානිවල් එකකවත් රෝලර් කෝස්ටර් එකක් තිබිලා නැහැ. ඒ වගේ තියෙනවා මාරකලින්ද සෙල්ලම් බෝට්ටු බවුන්ස් එක කතුරුන්චිලා මැලිගරායින් ඕ වගේව තමයි ඉතින් ඒ කානිවල්ස් වල තිබ්බේ මට මතක විදිහට. ඔයාලා හිරු ටීවී එකේ කියපු දැන් නම් යන්නේ නැහැ. දැන් යන්නේ වෙනකොට පුංචි කිෂ්ණා භූත බංගලාව බලලා තියනවා නම් භූත බංගලාවෙත් එක එක දවස්වල يعني එක එක එපිසෝඩ්ස් වල මේ රෝලර් කෝස්ටර් එකේ යන එකකුත් තිබුණා. ඉතින් එදායින් පස්සේ මටත් ඒ ආශාව ඇති වුණා. දැන් ඉතින් තවත් වැඩි වුණා. මේ කැරකෙන්නේ මොකද්ද කියලා නම් මං හරියටම දන්නේ නැහැ. මොකද මේ මට කතුරුන්චිලා මැලිගොරවුන් ඔන්න ඔය නම් ටික පොඩ්ඩක් පැටලෙනවා. ඔන්න මං ආසාවෙන් බලන් හිටපු අවස්ථාව තමයි මේ. ඉතින් අපි රෝලර් කෝස්ටර් එකට නැග්ගා. අපි ඉස්සෙල්ලාම සීට් එකේ තමයි වාඩි වුණේ. ඉස්සරහම තියෙන එකේ. ඔන්න දැන් අපි යනවා. මායි මල්ලි මා රාතල් ටිකක් ගත්තේ. ඉතින් මට හිතුණා මේ ක්ලිප් එකේ ඔරිජිනල් සවුන්ඩ් එක තියන්න. එතකොට අපිට දැනෙන ෆීලිං එක ඔයාලට හොඳටම තේරෙයි. මොකද ජීවිතේට කෑ ගහන්න නැති විදිහට අපි කෑ ගහන්නේ. ආසාවෙන් හිටපු එකනේ ඉතින් හොඳම ආතල් ටික බලාගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක රැඳෙන්න කියලා මගේ ආදරණීය යාළුවනේ ඔයාලට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. දැන් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඉතින් මගේ යාළුවනේ මේත් එක්ක මට කියන්න තව දෙයක් තියෙනවා. ඒ තමයි මගේ WhatsApp channel එක. ඉතින් ඒකේ නම තමයි විශ්ව දැනුම. followers ලා 17යි තාම ඉන්නේ. ඉතින් ඒකෙත් followers ලා වැඩි කරගන්න ඔයාලගේ sub එක තමයි මට ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එකත් එක්ක box එකේ එක pin කරලා දාන්නම් channel එකේ link එක. ඉතින් ඔයාලා හැමෝම ඒ channel එක follow කරන්න. ඔයාලගේ යාළුවෝ අලුත් තොරතුරු දැනගන්න කැමති ඔයාලගේ යාළුවෝ නම් එයාලට link එක share කරලා කියන්න WhatsApp channel එක follow කරන්න කියලා. ඇහෙනවනේ sound එක experience එක නම් මරුවා. ඉතින් ඔයාලත් මේ රෝලර් කෝස්ටර් එකේ යන්න කැමති අය ඉන්නා නම් මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයාලට කවදා හරිම රෝලර් කෝස්ටර් එකේ යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ රෝලර් කෝස්ටර් එකේ අපි දැන් මෙහෙම මේ පැත්තේ දැන් අපි මේ යන්නේ යට. ඉතින් දැන් ආයේ උඩින් යනවා. උඩින් ගිහිල්ලා ආයේ රවුමක් කැරකිලා යටට ඇවිල්ලා වේගෙන් යනකොට තමයි චූටි බයක් දැනෙන්නේ. මොකද එතන නිකන් අර එකපාරට කැරකිලා ඇවිල්ලා ගැස්සිලා යනවා වගේ එකක් වෙන්නේ. මම නම් ඉතින් එතනින් යනකොට එතනින් යන හැම පාරම ඇස් දෙක වහගෙන ගියේ චූටි බයක් ඇති වෙන නිසා. දන්නේ නැද්ද ඉතින් චුට්ටක් බයක් හිතෙනවානේ. චූටි දුකකුත් තියෙනවා. ඉතින් ලස්සනට වීඩියෝ එක කරගන්න බැරි වුණා. මේක යන ස්පීඩ් එකත් එක්ක ෆෝන් එක හේල වෙනවා. අනික අම්මත් කියනවා වීඩියෝ කරලා ඇති දැන් මේ ඕක හොඳට අල්ලගන්න වේගෙන් යනවනේ කියලා. ඉතින් ඒ වුණාට මට වීඩියෝ එක කට් කරන්න තිබුණේ නැහැ. මම දිගටම වීඩියෝ එක කරගෙන ගියා. ඒත් ඉතින් ලස්සනට කරගන්න බැරි වුණා. ඔන්න ඉතින් දැන් අපි ගොඩක් දේවල් කතා කරා. ඒත් එක්කම අපේ රෝලර් කෝස්ටර් ගමන ඉවර වෙන්නත් දැල් ළඟයි. බලන් ඉමුකෝ. ඔන්න ඉවරයි. දැන් අපි පස්සට යනවා. පස්සට යනවා කියන්නේ ගොඩක් යන්නේ නැහැ. මේ අපිට බහින්න නවත්තන්න තමයි පස්සට යන්නේ. ෂෝක් නේද යාළුවනේ. මට නම් මේක මරු එක්ස්පීරියන්ස් එකක්. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඔන්න ඉතින් අපි බැස්සා. ලස්සනයි නේද? හරි ඉතින් ඔන්න අපි රෝලර් කෝස්ටර් එකෙත් ගියා. ඉතින් අපි දැන් බලමු අපි දැන් මොකටද යන්න හදන්නේ කියලා. මෙන්න මං අශ්වයේ පිට යන ගමන් ඉන්නේ. මේක නම් චුඩි බබාලා යන එකක්. ඒ ඉතින් මේක ගොඩාක් වේගින් යන්නේ නැහැ. අර මම කලින් නම දන්නේ නැහැ කියලා පෙන්නපු එක වගේ. ඉතින් මම ඒ නිසා තමයි මේකට යන්න ආවේ.
ඒක හෙමින් හැටි වගේ පොඩ්ඩක්. අද පොඩ්ඩක් කට්ටියත් අඩුයි නේද ළමයි. ගිය පාර කානිවල් එකේ නම් මට බයින්දුර මීට වඩා ගොඩක් හිටියා. දැන් ඉතින් කානිවල් එක පටන් අරගෙනත් දවස් 5කට වගේ ළඟයි. ඉතින් ඒ නිසා අනිත් අය මුල් දවස්වල මෙන්නේ නැත් නේද අපි පරක් වුණාට. රෝලර් කෝස්ටර් එකට අර වේගෙන් කැරකෙන එකට තරම් මේ අශ්වයාගේ පිටේ යන එකට වැඩිය සෙනඟ නැහැ. ඇයි දන්නේ නැහැ. එයාලා වේගෙන්ම යන්න ආසාව වෙන්නේ නැතිනේ නේද? අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මම දැන් මේ අශ්වයාගේ පිටේ යන එකට කියන නමත් ඔයාලා දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. අම්මා නම් දන්නවා මට අම්මගෙන් අහන්න බැරි වුණා විදියට වොයිස් කරන්න කලින්. අහන්නම කියලා හිටියේ ඒත් ඉතින් අමතක වුණා. දන්නේ නැද්ද? ඩාන් වෙනවා ඩූන් වෙනවා. කියන්න දුකයි ඉතින් මම විතරයි මේ අශ්වයාගේ පිටේ යන්නේ කිව්වේ. මොකද අපේ මල්ලිට ඉතින් සර්ප සංදර්ශනය බලන්න ඕනේ කිව්වනේ. එයාලා ඉතින් දැන් එතන සර්පය බල ඉන්න එකන් තමයි මම මේ අශ්වයාගේ පිටේ යන එකට ආවේ. මොන සර්පය පේනවද මන්ද බුදු අම්මෝ මම නම් බයයි මම නම් ගියේ නෑ. අම්මා නම් මට යමු කියලා කිව්වා වුණාට මම නම් ගියේ නෑ. ඔයාලට යන්න ලැබෙන කානිවල් එකකට තියෙන සර්විස් ප්‍රදර්ශනයක් තිබුණොත් ඔයාලා යනවද කියලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට මට ඔයාලා සර්පයන්ට බයයිද නැද්ද කියලා හොයාගන්න පුළුවන් ඉතින්. ඔන්න ඉතින් දැන් මේකත් ඉවර වෙන්න ළඟයි. ඔන්න ඉතින් මේ දිගනේ තෑගි තරගයක් මට ඒකේ ලොකුවට වීඩියෝස් ටිකක් ගන්න බැරි වුණා. මොකද මම එක දිගට ඒ තරගෙට ගියා. ඒකේ තියෙන්නේ රුපියල් 50ක් දීලා ඒකේ චිට් ගොඩාක් තියෙනවා. චිට් එකක් ගන්න තියෙන්නේ. ඉතින් මම චිට් 5ක් ගත්තා 250ක් දීලා. මල්ලි චිට් 5ක් ගත්තා 250ක් දීලා. දැන් අපි මේ චිට් එකේ තියෙන නම්බර් එක එයාලට පෙන්නන්න ඕනේ. එයාලා ලිස්ට් එකක් දාලා තියෙන්නේ නම්බර් එකේ තියෙන gift එක අපිට දෙනවා. මේ තියෙන ඉතින් මම දිනාගත්ත තෑගි ටික තමයි. මට ඉස්සෙල්ලාම හම්බුණා ප්ලාස්ටික් බෝලයක්. ඊට පස්සේ මේ නිල් පාටට පේන්න තියෙන ප්ලාස්ටික් පොඩි පිඟාන. ඊට පස්සේ විසිල් එකක්. ඊට පස්සේ ලේන්සුවක් හම්බුණා. තව පැන්සලක් හම්බුණා. මේ බටන් ෆයිල් එකකුත් හම්බුණා. මම නම් මේකට බටන් ෆයිල් කියලා කියන්නේ මේ රෝස පාටයකට. ඔයාලා මොකක් කියනවද කියලා දන්නේ නැහැ. කියන්න අමුතුගනාවට ප්ලාස්ටික් බම්බරෙකුත් හම්බුණා තෑගි විදිහට. ඉතින් යාළුවනේ අද මම සම්බන්ධයෙන් හදන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ ඒක තමයි. ඒ වගේම WhatsApp channel එකත් follow කරන්න. ඔයාලගේ යාළුවෝන් එකතු කරගන්න කියලා ඉතින් ආදරෙන් ඉල්ලනවා. අද මම ගිහින් එන්නම්. bye bye. subscribe